වරායේ ක්‍රේන් එක ගැන පොඩි විස්තරයක් කරන්න දුනා. මේ තියෙන RTG කියන ක්‍රේන් එක මේකේ කරන්නේ මේ යාඩ් එකේ අපි තියෙන ටැංකිය ට්‍රක් වලට පටවන එකයි. ට්‍රක් වලින් මේ එළියෙන් එන ටැංකි මේ යාඩ් එකේ බා ගන්න එකයි. මෙතන පේනවා වැඩ කරනවා පෙන්නන්න තියෙන මේ ට්‍රක් එකකට ටැංකියක් තියෙන ගමන් ඉන්නේ. මේ තියෙන ඉතින් ක්‍රේන් එක ඇතුළ මේ තියෙන්නේ මෙතන තියෙනවා මේ ක්‍රේන් එකේ තියෙන ජොයිස්ටික් දෙකක්. මේ පැත්තේ අපි අත් දෙකට දෙකක් තියෙනවා. මේ ජොයිස්ටික් එකෙන් කරන්නේ ක්‍රේන් එකේ මේ hoist down up කියලා කියනවා. මේ කියන්නේ ස්පැනර් එක ටැංකි ගන්න ස්පැනර් එක මේ කහ පාට තියෙන. ඔය මේ කහ පාට කොටස ඕක උඩට ගන්න එකයි පාතර යවන එකයි තමයි කරන්නේ සරලවම. ඊට පස්සේ මේකේ ආයේ තියෙනවා මේ පැත්තටයි මේ පැත්තටයි තියෙන ගැන්ටි. ඒ කියන්නේ සම්පූර්ණ මේ මැෂින් එකම. මේ අපි ඉන්න මැෂින් එක මේ සම්පූර්ණ මැෂින් එක මේ ඔක්කොම මේ හැ පැත්තත් එක්කලා මේ පේන පාත් එක දිගේ මොකද පේනවා යන්තම් පේනවා ඇති. මොන කහ පාටින් තියෙන විද් දෙකක් ඒ දෙක මැද්දෙන් තියෙන එකේ මේ අරගෙන යන්න පුළුවන්. ඔහෙට අරගෙන ගිහිල්ලා අදාළ ලොකේෂන් වලට ගිහිල්ලා තමයි ජොබ් කරන්නේ. ඒකේ හැර මෙහාට කරන්නේ ඔය මැෂින් එකේ ජොයිස්ටික් එකේ සෝරි මේකේ ලයිට් එක දැම්මම පේන්නේ නේ. මෙතින් එතන ගහලා තියෙනවා ගැන්ටි left right කියලා hoist down up කියලා ගහලා තියෙනවා. මේ ජොයිස්ටික් එකෙන් තමයි ටික කරන්නේ. මෙතන තියෙනවා මේ ස්පැනර් එක සෙන්ටර් කරන ඒවා. ස්පැනර් එක 20 ටැංකි ගන්නකොට 40 ටැංකි ගන්නකොට 45 ගන්නකොට ඒකට මාරු කරන්න. මේකදී වැදගත් දෙයක් ඉමර්ජන්සි ස්විච් එක. ඒක තියෙනවා මේ පැත්තේ ස්විච් එකක් තියෙනවා. මෙතන ඉතින් ගොඩක් තියෙන ඉන්ඩිකේට් කරන ලයිට් ට්‍රේන් එකේ ලයිට් වර්ග. හරි මෙතනත් ඉමර්ජන්සි එකක් තියෙනවා. මේක මේ එන්ජින් එක ඔෆ් වෙන එක. පල්ලෙහාට එහාට මෙහාට කතා කරන්න තියෙන ඉන්ටර්කෝම් එක. මෙතන තියෙන එන්ජින් එක සම්බන්ධව තියෙන ස්විච් දෙකක් තුනක් තියෙනවා. ආයි තියෙනවා මෙතන මේ ක්‍රේන් එකක් අපි වෙන තැනකට අරයි යනකොට විරෝධ අනිත් පැත්ත හරවන්න පුළුවන් ක්‍රේන් එකේ. එහෙම කරලා මෙතනින් මේ විරෝධ අංශ 90ට හරවලා වෙන තැනකට වෙන ලේන් එකකට අර හිට මෙහෙට අරයි යන්න තමයි මේක තියෙන්නේ. මෙතන තියෙන ස්විච් දෙකක්. ඒ දෙකෙන් කරන්නේ මේ ඔපරේටර් එකේ මේ ජොයිස්ටික් දෙක තියෙන මේ ස්විච් එක තියෙනවනේ හෑන්ඩ් රෙස්ට් එකත් එක්කලා ඒක මේ උස් පහත් කරන එක තමයි කරන්නේ. මේව කරාම පාත් වෙනවා. මේකෙන් මේ අනිත් පැත්තට ඉස්සි හැකි ඇන්ගල් එක හදාගත්ත හැකි ඒක තමයි දැන් කරන්න තියෙන්නේ. ඒකෙන් ඕකෙන් කරන්න තියෙන්නේ. මේ ජොයිස්ටික් එකෙන් කරන්නේ ට්‍රොලි එක. ට්‍රොලි එක කියන්නේ දැන් මේ අපි ඉන්නේ කැබින් එක. මේක ඕක ඉස්සරහට ගන්න එක පිටිපස්සට ගන්න එක තමයි කරන්නේ. ට්‍රොලි ෆෝවර්ඩ් බෑක්වර්ඩ් කියලා තියෙන්නේ. මේව කරාම ඉස්සරහට යනවා පස්සට. ඕකෙන් තමයි ඉතින් අදාළ ලොකේෂන් එකට ටැංකිය අරගෙන යන්නේ. එතන ගිහලා ඉතින් මේකෙන් ආයිස් පෙරට එක පාත් කරලා ටැංකිය දිගට. මෙතන තියෙනවා මේ ප්‍රධාන දෙකක් තියෙනවා. මේ ලොක් කරන එකයි අන්ලොක් කරන එකයි. මේ ස්විච් දෙක ලොක් අන්ලොක් කරන එකයි. මේ දින කන්ට්‍රෝල් ඔන් කරන එක ක්‍රේන් එක. ඒ කියන්නේ මැෂින් එකට ඇවිල්ලා වැඩ කරන්න කලින් මේක අනිවාර්යෙන් ඔන් කර ගන්න ඕනේ. ඔන් කරාම තමයි වැඩ කරන්න පුළුවන්. මේකත් ආයෙ දා ගන්න ස්පැනර් එකේ ෆන්ක්ෂන් වැඩ කරන්නේ. ඒක දැම්මට පස්සේ ආයෙ ඔෆ් කරන්නේ මේකෙන්. මෙතෙන් තමයි කන්ට්‍රෝල් ඔෆ් කරන්නේ. මෙතන තියෙනවා මේක ජොයිස්ටික් පොඩි ජොයිස්ටික් එකක් මේකෙන් කරන්නේ. මේකට කියන්නේ නියපාය එක කියලා. ගැන්ටි ස්ටීරියන් එක. මේකෙන් කරන්නේ මේ දැන් මේ අපි පාත් එකේ ක්‍රේන් එක අරයි යනකොට ක්‍රේන් එක හරියට පාත් එකේ අරයි යන්නේ. ඉස්සරහට යනකොට මෙතනින් ක්‍රේන් එක ඉස්සරහට ගියොත් මේක මෙහෙ පස්සට අල්ලලා පස්සට ගන්නවා. ක්‍රේන් එක පස්සට යනවා නම් එතනින් මම ඉස්සරහට තල්ලු කරලා ඉස්සරහට ගන්නවා. තමයි කරන්නේ. මේකෙන් කරන්නේ ස්පැනර් එකේ තියෙන මේ සයිඩ් චිටින් මේ ඒ ටික ස්පැනර් එක ලෙෆ්ට් එකට මේ පැත්ත වමට මේ පැත්තටයි එහෙට මෙහෙට ස්පැනර් එක විතරක් ගත්ත හැකි. මෙහෙම තියෙන එකේ ආයි මේ උඩරයි යටරයි තියෙන එකකින් ඉස්සරහට පස්සට තියෙන එකෙන් ස්පැනර් එකේ මේ
බැක්වර්ඩ් ෆෝවර්ඩ් ඉස්සරහට පස්සට කියන්නේ ටික ගත්ත හැකි. මෙතන තියෙන ස්කියු කියන්නේ මේ ස්විච් එකෙන් කරන්නේ මේ ස්පෙරර් එක සම්පූර්ණ මෙහෙම ඔය තියෙන එක කොහොම කැරකවන්න පුළුවන්. පොඩ්ඩක් ඇන්ගල් කරන්න පුළුවන්. ඒ ටැංකියක් තියාගද්දි ඒක හරියටම කෙලින් නැතුනම චුට්ටක් හරවලා ඒ තියන්නේ ලොක් වලට තියද්දි වාහන ලොරි වලට රිපීටර් වල ලොක් වලට තියෙනවනේ. මේකේ පෙන්නනවා මේ තියෙන ටැබ් එක. මේකේ පෙන්නනවා මේ අපි කොහොමද මේකේ වැඩ කරන්න ඕනේ, මේ මොකද්ද කරන්න තියෙන ජොබ් එක අදාළයි. ඒ විදිහට තමයි ඕකේ තියෙන්නේ. ඔක තමයි සිස්ටම් එක. මෙතන තියෙනවා මේ ෆෝල්ඩ් ඩිස්ප්ලේ එකක්. ඒක අනිත් පැත්ත අරවල තිබ්බේ. මේකෙන් කරන්නේ මේ සාමාන්‍ය ඉතින් මේ ට්‍රේන් එකේ තියෙන මේ ෆෝල්ඩ් IT පැත්තේ සයිඩ් එකේ තියෙන වැඩක් තමයි මේකෙන් වෙන්නේ. මේ ෆෝල්ඩ් බලා ගන්න මෙතන මේ තියෙන ඔය එකේ මේ රෝද හරවල අනිත් පැත්තට යනකොට ඒකේ 90 වැදිලාද 0 හරියට ඒ රෝද හතරම වෙලාද ඒ ටික බලා ගන්න එතන තියෙනවා. ස්පැඩර් එකේ ෆන්ක්ෂන් කොහොමද කියලා බලා ගන්න තියෙනවා. ගැන්ටි එක තියෙනවා. ඒ වගේ තියෙනවා මේකේ. ඒක ෆෝල්ඩ් ඩිස්ප්ලේ එක කියලා කියන්නේ ඒකට. ඉතින් තමයි මේ ක්‍රේන් එක ඇතුළ මෙතන මේ සෙට් එකක් තියෙනවා. මේකෙන් තමයි අපි කතා කරන්නේ. මේකේ සාමාන්‍ය අපි මේ බටන් එකක් ඔබලා කතා කරා මේ යඩ් එකේ ඉන්න මේ channel එකේ ඉන්න ඔක්කොටම ඇහෙනවා. කියලා තියෙන්නේ ගෝපාන. මේ තමයි සීට් එක. සීට් එක පොඩ්ඩක් සාමාන්‍ය සීට් වලට වඩා පොඩ්ඩක් වෙනස් විදිහකට තියෙන්නේ. මේ ඔපරේටර් බිම බලාගෙන වැඩ කරන්න පහසු වෙන්න මේ ටික මෙයා කරලා තියෙන දොර එතනින් මේ තමයි ඇතුළට එන්නේ. මෙතන තියෙනවා මේ මෙතන මේ දොරක් තියෙනවනේ. ඔය දොරයි අර අතනත් දොරක් තියෙනවා. ඔය දෙක එකට සෙට් වුණාම තමයි ඔපරේටර්ට මේ ක්‍රේන් එකට එන්න පුළුවන්. ඉන්නකො පිට පෙන්නන්න මේ ට්‍රොලි බාගින් දාලා ආවේ. එතකොට ක්‍රේන් එක මේ පස්සට උතන්ට ඔයම ඇවිල්ලා සෙට් වෙනවා. මේ ගේට්ටු දෙක එකට සෙට් වෙනවා. ඔන්නෝම එකට සෙට් වුණාම තමයි මේ ගේට්ටු දෙක මැරලා එයාට මෙහාට මාරු වෙන්න තියෙන්නේ. ඔපරේටර් මාරු වෙන වෙලාවටයි අර ඒ ටයිම් එකටයි. දැන් ලයිට් එකක් කරලා උදේ එළි වුණා. මේ තියෙන්නේ ඉතින් ලස්සන view එකක් තියෙනවා.